හරි. එතකොට අපි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාලට ගොඩාක් ළමයින්ට පැටලෙන නම්‍යතාවය කියන මාතෘකාව. ඒතර අපි මේකේ නම්‍යතාව මොන වගේද? ඒකේ කෑලි කොහොමද? එතකොට ඒකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ඉල්ලුම් නම්‍යතාව, මිල සැපයුම් නම්‍යතාවය කියලා. එතකොට ඒක ඉල්ලුම යටතේ මොනවද තියෙන්නේ නම්‍යතාව හොයන්න? සැපයුම යටතේ මොනවද අපිට තියෙන්නේ? අන්න ඒ දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මෙතන අපි කරන්නේ ලොකුම අර ඩීප් යන්නේ නැහැ. හැබැයි ළමයිට පැටලෙන යම් කොටසක් තියෙනවා. අන්න ඒ කොටස පිළිබඳ පොඩි මයින්ඩ් මැප් එකක් එක්ක පොඩි සූත්‍ර ටිකක් දාලා අපි ඒක පොඩ ගානක් හදලා එහෙම ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලම පොඩි නම්‍යතාව කියලා මාතෘකාව ලියා ගමු. ওই නම්‍යතාවය ගත්තට පස්සේ ඔයාලට ප්‍රධාන කෑලි දෙකකට කඩන්න පුළුවන්. ඔයාලට ප්‍රධාන වශයෙන් කෑලි දෙකකට කඩන්න පුළුවන්. මෙන්න මෙහෙම. එකක් තමයි ඉල්ලුම් නම්‍යතාව. ඉල්ලුම් නම්‍යතාව තියෙනවා. ඊළඟ එක තමයි සැපියුම් නම්‍යතාව. හරිද? ඉස්සෙල්ලම ඔයාලට පැහැදිලි කරන්න ඕන මේ නම්‍යතාවයක් කියලා කියන්නේ දැන් හිතන්න අපි මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවනේ. අපිට කතා කරන්න තියෙනවා ඉල්ලුම් තීරක සාධක ටිකක්. හරිද? අපිට ඉල්ලුම තීරණය කරන සාධක තියෙනවා. අන්න ඉල්ලුම් තීරණය කරන සාධකයක් හෝ සැපියුම් තීරණය කරන සාධකයක් යම්කිසි ප්‍රතිශතයකින් වෙනස් වුණොත් ඒකට අනුරූපීව ඉල්ලුම් ප්‍රමාණය හෝ සැපියුම් ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක තමයි අපි මේ ඉල්ලුම් නම්‍යතාවෙන් සහ සැපියුම් නම්‍යතාවෙන් ගණනය කරන්නේ. සරලම වශයෙන් නම්‍යතාවය කියලා කියන්නේ පරායත්ත විචල්ලයක් මොකක් හරි දෙයක් වෙනස් වෙද්දී ස්වයායත්ත විචල්ලය කොච්චර දුරට වෙනස් වෙනවද කියන එක තමයි මෙතන අපි මනින්නේ. උදාහරණයක් විදිහට අපි මෙහෙම බලමු. A level syllabus එකේ ඉල්ලුම සම්බන්ධයෙන් ඔයාලට නම්‍යතා වර්ග තුනක් කතා කරන්න තියෙනවා. හරිද? A level syllabus එකේ මෙන්න මේ දේවල් ටික තියෙනවා. අපි ටිකමඩ ගත්තොත් P PN Y T EX O N අපි දන්නවා ඉල්ලුම් තීරක සාධක වලට අපිට A level syllabus එකේ ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඊළඟට අපි සැපයුම් තීරක සාධක වලට ගියොත් P PN C T EX G N O. එතකොට අපි දන්නවා සැපයුම් තීරක සාධක අපිට ඔය දේවල් ටික තියෙනවා. හැබැයි අපි A level syllabus එකේ අපි සැපයුම් නම්‍යතාව පිළිබඳ කතා කරන්නේ එක නම්‍යතාවයක් විතරයි. ඒ මිල සැපයුම් නම්‍යතාවය. හරි. ඊළඟට අපි නිකමට බලමු ඉල්ලුම් නම්‍යතාවය අපිට මෙන්න මෙයා සම්බන්ධයෙන් කතා කරනවා. ඒ කියන්නේ මිල කියන විචල්ලය යම් කිසි ප්‍රතිශතයකින් වෙනස් වෙද්දී ඒකට කොහොමද? ඒ කියන්නේ ඉල්ලුම කියන ඉල්ලුම් ප්‍රමාණය කියන මේක සාධකේ කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක තමයි ඉල්ලුම් මිල නම්‍යතාවය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය. හරිද? ඒතර අපි ඒකට අපි කෙටියෙන් කියනවා මීඊනා. මීඊනා කියන්නේ මිල කියන ප්‍රතිශතය යම්කිසි ප්‍රමාණයකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එක. ඊළඟට අපි යනවා මෙන්න මේක PN කියන එක. ඒ කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල. සම්බන්ධිත භාණ්ඩවල මිල කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද? එහෙනම් අපිට කියන්න පුළුවන් මේකට අපි නමක් කියනවා හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒ කියන්නේ හා මී ඊ නා. ඊළඟට y කියන්නේ පාරිභෝගිකයාගේ මුදල් ආදායම. පාරිභෝගිකයාගේ මුදල් ආදායම කිසියම් ප්‍රතිශතකින් වෙනස් වුණොත් ඊට අනුරූපීව ඉල්ලුම් ප්‍රමාණය කොච්චර ප්‍රතිශතකින් වෙනස් වෙනවද කියන එක තමයි මෙතනින් අපි ගණනය කරන්නේ. එහෙනම් අපි කියනවා මේකට ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ඒ කියන්නේ ආ ඊ නා. හරිද? ඒතර A level syllabus එකේ අපි මෙච්චරයි ඉල්ලුම් නම්‍යතාවලට කතා කරන්නේ. සැපියුම් නම්‍යතාවට මෙයා කතා කරනවා මිල සැපයුම් නම්‍යතාවය. ඒ කියන්නේ මී සෑන. මිල සැපියුම් නම්‍යතාවය කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක මිල ප්‍රතිශතයකින් වෙනස් වෙද්දී ඒ භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක.
ඒතර A level syllabus එකේ ඔයාලට මෙන්න මේ දේවල් කතා කරන්නේ නැහැ. පාරිභෝගික රුචිය සම්බන්ධයෙන්, අනාගත මිලාපේක්ෂා සම්බන්ධයෙන්, වෙනත් සාධක, ගනුදෙනුකරුවන් සංඛ්‍යාව පිළිබඳ මම වර්ග කතා කරන්නේ නැහැ. අනිත් පැත්තට ගියොත් සැපියුම් සාධකවල සම්බන්ධිත භාණ්ඩවල මිල පිරිවැය, තාක්ෂණය, අනාගත මිල අපේක්ෂා, රජයේ ප්‍රතිපත්ති, සැපියුම්කරුවන් සංඛ්‍යාව, වෙනත් සාධක කියන කිසිම එකක් අපි නම්‍යතාවයේදී කතා කරන්නේ නැහැ. ඒතර ඔයාලට වැඩේ ලේසි, හරිම සරල කොටස් ටිකක් තමයි ඔයාලට කතා කරන්න තියෙන්නේ. එහෙනම් මම පොඩි සූත්‍ර ටිකත් එක්කම පොඩි මයින්ඩ් මැප් එකක් අඳින්නම්. ඔයාලා මේක ඕන්න කට්ටිය වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. අපි පොඩ්ඩක් යමු මයින්ඩ් මැප් එකක් ඇඳලා මේක කතා කරන්න. මෙන්න මේ විදියට හරි. අපි උඩින්ම ලියාගමු නම්‍යතාවය. එතකොට නම්‍යතාවය කියලා කියන්නේ අපි දන්නවා මොකක් හරි සාධකයක් ප්‍රතිශතාත්මක වෙනසක් කොහොමද ඉල්ලුම් ප්‍රමාණයට හෝ සැපියුම් ප්‍රමාණයට බලපාන්නේ කියන එක. එහෙනම් අපි කියමු නම්‍යතාවය බෙදෙන ආකාර දෙකයි. අපිට ඒක කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් දාන්නම් සැපියුම් නම්‍යතාවය. අනිත් පැත්තෙන් මම දානවා ඉල්ලුම් නම්‍යතාවය. හරි. මම ඉස්සෙල්ලා මේ සැපියුම් නම්‍යතාවය කියන එක කතා කරලා ඉන්නම්. ඒකේ පොඩි කොටසක් තියෙන නිසා මම ඒකට බෝඩ් එකේ වෙන් කරනවා මෙන්න මේ කොටස. මොකද අපිට ඉල්ලුම් නම්‍යතාව ප්‍රධාන වශයෙන් තුනක් කතා කරන්න තියෙනවා. ඒක නිසා ඒකට ලොකු පරාසයක් අපිට වෙන් කරගන්න වෙනවා. හරි. සැපියුම් නම්‍යතාවය ගත්තට පස්සේ මම පොඩි කෙටි අදහසක් ලියන්නම්. මොකක් හරි අපි ගමු මෙහෙම භාණ්ඩයේ මිල කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුණා කියලා හිතමු. භාණ්ඩයේ මිල කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වෙදී ඒක භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණයට කොච්චර වෙනසක් කරනවද? මෙන්න මේක තමයි සැපියුම් නම්‍යතාවයේ නිර්වචනය. භාණ්ඩයේ මිල කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වෙද්දී ඒක සැපියුම් ප්‍රමාණයට කොච්චර ප්‍රතිශතයකින් බලපෑම් කරනවද? ඒතර මේක අපිට හොයන්න පුළුවන් සූත්‍ර තුනක් දෙකක් අපිට තියෙනවා. එකක් තමයි ලක්ෂ නම්‍යතාවය. ඒ ලක්ෂ නම්‍යතාවය කියලා කියන්නේ සාමාන්‍ය සැපියුම් වක්‍රයේ එක තැනක නම්‍යතාවය හොයන්න පුළුවන්. අපිට ඒකට පොඩි සූත්‍රයක් තියෙනවා මෙහෙම. ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QS. එතකොට අපිට මේ ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P පොඩි සූත්‍ර එක්ක අපිට පොඩි කතාවක් තියෙනවා. එතකොට මේක අපි ගාණක් දෙකක් හදලා ටක් ගාලා අපි බලමු මොන වගේද මේකේ වැඩ ටික වෙන්නේ කියලා. හරි. ඔයාලට මෙන්න මෙහෙම වගුවක් දීලා තියෙනවා. මේකෙන් අපි හදාගමු පොඩි ගාණක්. ඔයාලට P දීලා තියෙනවා QS දීලා තියෙනවා. මිල 10 දී 20 දී. මිල 10 දී 400යි 20 දී 600යි. හරි. ඔන්න ඔහොම ගාණක් අපිට දීලා තියෙනවා. අපෙන් අහනවා මේකෙදි මිල 10ට අදාළ මිල සැපියුම් නම්‍යතාවය හොයන්න කියලා. તો අපිට අග්ගාල සූත්‍රයට ආදේශ කරගමු. ඩෙල්ටා QS කියන්නේ ඔයාලා දන්නවා QS ප්‍රමාණ දෙකක් අතර වෙනස. එතන මෙතන 200යි. එතකොට 200 බෙදීම ඩෙල්ටා P කියන්නේ මිල දෙකක් අතර වෙනස. මිල දෙක අතර වෙනස 10යි. 10 වැඩි කිරීම. අපෙන් අහන්නේ 10 වෙනි මිලේදී. එහෙනම් අපි දානවා අදාළ මිල උඩට 10 යටට දානවා ඒ 10ට අදාළ ප්‍රමාණය. ඒ කියන්නේ 400. now අපිට කරන්න පුළුවන් මෙහෙම. මේකට මේක කැපුවා 2 බෙදීම 4 කියන්නේ 0.5යි. ඔන්න අපිට ආව නම්‍යතාවයේ උත්තරයක් 0.5යි කියලා. එතකොට ඔය 0.5යි කියන එකේ තේරුම තමයි මෙන්න මෙහෙම එකක්. නිකමට හිතන්න භාණ්ඩයේ මිල රුපියලකින් වෙනස් වුණා කියලා. ඒ කියන්නේ ඩෙල්ටා P රුපියලයි කියලා හිතන්න. රුපියලකින් මිල වෙනස් වුණොත් ප්‍රමාණය වෙනස් වෙන්නේ කොච්චරකින්ද? 0.5කින්. ඩෙල්ටා QS 0.5කින් තමයි වෙනස් වෙන්නේ. රුපියලකින් මිල වෙනස් වුණොත්
ඩෙල්ටා QS එහෙම නැත්නම් සැපියුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙනවා. ඔන්න පළවෙනි එක්සාම්පල් එක. ඔන්න මම ගානක් හැදුවා. මම ටක් දාලා මේව මකනවා මොකද ඔයාලට වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන් නිසා. හරි මම යනවා සැපියුම් වක්‍රයක් එක්ක. ඒ කියන්නේ අපි හිතමු නිකමට සැපියුම් සමීකරණය දුන්නොත් කොහොමද අපි ගාන හදන්නේ? නිකන් හිතන්න ඔයාලට ගානක් දීලා දිනවා QS සමානයි ඍණ 100 ධන 10යි P. ඒතර මෙන්න මේ වගේ ගානක් දීලා ඔයාලට කියනවා මිල අපි නිකමට හිතමු 20 දී මී සෑනා හොයන්න. ඒ කියන්නේ රුපියල් 20 දී මිල සැපියුම් නම්‍යතාවය කොච්චරද? එහෙනම් අපි සූත්‍රය ලියා ගන්න ඕනේ නැහැ. දැන් මෙතන සූත්‍රය දෙනවා. ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. අපි දන්නවා ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P කියන්නේ මෙන්න මේ ධන B. මේ 10 කියන උත්තරේ හැදෙන්නේ කොහොමද? ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. එහෙනම් අපි ඩිරෙක්ට් ඒ 10 කියන එකේ තෙන්ට ආදේශ කරගත්තා. මේ පොදු පදයට 10 ආදේශ කරගත්තා. ඊළඟට අපි උඩට දානවා 20 දිනේ හොයන්න කියන්නේ එහෙනම් මිල 20 දී. එතකොට අපි යටට හොයාගන්න ඕන 20 දී අදාළ ප්‍රමාණය. 20ට අදාළ ප්‍රමාණය මෙන්න මෙහෙම හොයාගන්න පුළුවන්. සමීකරණ ලියාගමු. ඍණ 100 ධන 10 වැඩි කිරීම මිල 20 දී. එහෙනම් ඍණ 100 ධන 200යි. 200යි කියන්නේ අපි දන්නවා ධන 100යි උත්තරේ. එහෙනම් අපි මෙතනට 100 කියලා උත්තරේ දානවා. ඊට අපිට ගාන හදාගන්න ලේසි. උඩට 200 යටට 100. එන උත්තරේ දෙකයි. නම්‍යතාවය දෙකයි. ඒ කියලා කියන්නේ මිල 10 දී මිල රුපියලකින් වැඩි වුණොත් ප්‍රමාණය ඒකක දෙකකින් වෙනස් වෙනවා. ඔන්න ඕක තමයි මිල සැපියුම් නම්‍යතාවය. ඔය කන්සෙප්ට් එක ඔලුවට දාගන්න පුළුවන් නම් ඔයාට හරිම ලේසි. එතකොට අපිට අක් දාලා යමු නම්‍යතා වර්ග මොනවද තියෙන්නේ? ඒ කියන්නේ මිල සැපියුම් නම්‍යතාවයේදී කතා කරන නම්‍යතා වර්ග මොනවද තියෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ඔයාලට මේ ලැබෙන උත්තර කලින් ගානවට 0.5ක් ලැබුණා. දැන් 0.2ක් දෙකක් ලැබිලා දෙනවා. එහෙනම් මේ ලැබෙන උත්තරේ අනුව නම්‍යතා අපි වර්ග කරනවා. කියන්නේ බිඳුව එකට අඩු එක එකට වැඩි අපරිමිත. බිඳුව නම් අපි කියනවා පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා. එකට අඩුයි නම් අපි කියනවා අනම්‍ය සැපයුමක් කියලා. එක නම් අපි කියනවා ඒකීය නම්‍ය කියලා. එකට වැඩි නම් අපි කියනවා නම්‍ය කියලා. එකට අපරිමිතයි නම් අපි කියනවා පූර්ණ නම්‍ය කියලා. ඔන්න ඔහොම තමයි මිල සැපියුම් නම්‍යතාවට අදාළ දත්ත ටික එන්නේ. ඒතර ඔයාලා මයින්ඩ් මැප් එක හදද්දි මෙන්න මේ වගේ මේවත් අර මන් ලියපු ගානයි මේ හැම දෙයක්ම මිල සැපියුම් නම්‍යතාවය යටතට දාගන්න. මම වීඩියෝ එක දික් වෙන හින්දා ගොඩාක් ඉන් ඩීටේල් යන්නේ නැහැ. නැත්නම් අපිට ප්‍රස්තාර ඇඳලා සූත්‍ර පැහැදිලි කරලා මේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මම එච්චර දුර යන්නේ නැහැ. හරි. මම ඊළඟට යනවා ඊළඟ සූත්‍රය යන්න. මම මේක පොඩ්ඩක් කොටු කරගන්නවා. අපිට වැදගත් දේවල් මම කොටු කරනවා. මේ පළවෙනි සූත්‍රය. ඊළඟ සූත්‍රය තමයි ප්‍රතිශත ක්‍රමය. ඔය ප්‍රතිශත සූත්‍රය කියලා කියන්නේ ඔයාට සමහර අවස්ථාවල දෙනවා මෙන්න මෙහෙම. යම් කිසි භාණ්ඩ නිකන් හිතන්න සිගරට් වල මිල 10%කින් ඉහළ ගියපු නිසා සිගරට් සැපයුම් ප්‍රමාණය 20%කින් ඉහළ ගියා. අන්න මේ වෙලාවේදී මිල සැපියුම් නම්‍යතාවය හොයන්න කියලා කියනවා. ඒතර ඔයා දන්නවා percentages දෙකක් දීලා තියෙන්නේ මේ වෙලාවේදී අපිට අර මෙන්න මේ සූත්‍රය දාලා ගාන හදන්න බෑ. මොකද මේක අපිට දත්ත දීලා තියෙන percentage නේ. එහෙනම් අපි percentage සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මේ සූත්‍රය තමයි price elasticity supply සමානයි delta QS percentage බෙදීම delta P percentage. එතන මේක නම් ඇත්තටම හදන්න දෙයක් නැහැ. අපි දන්නවා මේකටි කරන්න තියෙනවාට ප්‍රමාණයේ වෙනස උඩට දාලා මිලේ වෙනස යටට දාන්න විතරයි. ඒතර ලක්ෂ නම්‍යතාව දෙනවා ප්‍රතිශත නම්‍යතාව තියෙනවා. ඔය දෙක විතරයි ඔයාලට මිල සැපියුම් නම්‍යතාවේදී කතා කරන්නේ. හරිද? ඊළඟට අපි යමු මේ පැත්තට. ඉල්ලුම් නම්‍යතාවයේදී අපි නිකමට කතා කරමු. ඉල්ලුම් නම්‍යතාවය අපිට කතා කරන්න ප්‍රධාන ආකාර 4ක් නෙමෙයි 3ක් තියෙනවා. ප්‍රධාන දේවල් 3ක් තියෙනවා. මම මේ පැත්තට දාන්නම් මිල ඉල්ලුම් නම්‍යතාවය මී ඊනා. ඒකට අපිට පොඩි කොට වැඩි කොටසක් ඕන. ඒක නිසා මම මේ හරියෙන් පටන් ගන්නම් ඊළඟ එක ආ ඊනා.
ඊළඟට මේ හරියෙන් පටන් ගන්නම් ඊළඟ එක්කෙනා හා මි ඊ නා. එතකොට අපි දන්නවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන එකේ මේ නිර්වචනයක් අපි පොඩියට ලියාගමු. මෙන්න මේ වගේ සලකා බලන භාණ්ඩයේ මිල යම් කිසි ප්‍රතිශතයකින් වෙනස් වුණොත් ඩෙල්ටා QD වලට කොච්චර percentage එක බලපෑමක් කරනවද කියලා තමයි මේකෙන් අපි කතා කරන්නේ. එහෙනම් අපි මේකේ සූත්‍ර ටික කතා කරගෙන ඉමු. ඔයාලට මේකේ කතා කරන්න සූත්‍ර තුනක් තියෙනවා. එකක් තමයි ලක්ෂ නම්‍යතාව. ලක්ෂ නම්‍යතාවය කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රයේ එක යම් ලක්ෂයක චූටි මිල වෙනසක බලපෑම ගණනය කරන නම්‍යතා සූත්‍රය. ඒතකොට ඒකේ සූත්‍රය තමයි price elasticity demand සමානයි delta QS බෙදීම. මේක සාමාන්‍ය විදිහටම ලියාගමු. මයින්ඩ් මැප් එක ලියපු විදිහටම කළු පෑනෙන් ලක්ෂ්‍ය නම්‍යතාවය. ඒතර අපි දන්නවා price elasticity demand සමානයි delta QD බෙදීම delta P වැඩි කිරීම P බෙදීම QD. මම ටක් ගාලා මේකෙන් ගණන් දෙක තුනක් හදලා ඉස්සරහට යන්නම්. ඒතර ඔයාලට වැඩේ තේරෙයි හොඳට. මම මෙතන මේ ස්පේස් එක යූස් කරනවා. ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම මිල ඊට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය. අපි තුමු මිල 10යි 20යි. ඉල්ලුම් ප්‍රමාණය 400යි 200යි. හරිද? අපෙන් අහනවා මිල 20 දී මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන්න. එහෙනම් මම ටක් ගාලා මෙතෙන්ට යනවා. ඩෙල්ටා QD කියන අපි දන්නවා මේ දෙක අතර වෙනස මිල 200යි ප්‍රමාණය 200කින් අඩු වෙලා තියෙනවා. මෙතන ඩෙල්ටා P කියන්නේ 10යි. එහෙනම් අපි උඩට දානවා ඍණ 200 යටට දානවා ධන 10. ඒ කියන්නේ ඩෙල්ටා QD 200යි ඩෙල්ටා P 10යි වැඩි කරනවා අපිට ඕන මිල 20 දී. එහෙනම් 20 උඩට දානවා 20ට දාලා ප්‍රමාණය යටට දානවා. අපිට මෙයාට මෙයා කැපුවා. ඊපස්සේ ඍණ 20 බෙදීම ධන 10. ඒතකොට ඍණ 2යි උත්තරේ. ඍණ 2යි කියලා කියන්නේ මිල 100%කින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 2%කින් වෙනස් වෙනවා. ඕක තමයි සරල කතන්දරේ. මම මේක මකලා ඊළඟට යනවා පොඩි ගානකට තව ගානකට. නිකමට හිතන්න මෙහෙම සූත්‍රයක් ඒ කියන්නේ සමීකරණ දිල QD සමානයි 800 ඍණ 10යි P. ඒතර අපිට කියනවා මිල 60 දී නෑ අපි මිල 50 දී ගමු. මිල 50 දී මී ඊ නා කොච්චරද කියලා හොයන්න කියලා කියනවා. එහෙනම් අපි යමු අපි දන්නේ නැහැ දැන් මෙන්න මේ පදේ. මේ පදේට අදාළ දත්ත හොයාගන්න බෑනේ. හැබැයි ඔයාලට ඉංගියක් තියෙනවා මෙන්න මේ B. ඍණ B හැදිලා තියෙන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. එහෙනම් අපි දන්නවා ඍණ 10 ඩිරෙක්ට් එතෙන්ට ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ මිල 50 දිනේ. එහෙනම් 50ට අදාළ උඩට දැම්මා. 50ට අදාළ ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් මෙහෙම. 800 ඍණ 10 වැඩි කිරීම 50. ඒතර 800 ඍණ 500 අපිට ගන්න පුළුවන් 300යි මේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් උඩට එනවා ඍණ 500 බෙදීම 300. ඒතර අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් 1.66. ඍණ 1.6. ඒ කියන්නේ මිල 1.6කින් වෙනස් වුණොත් අපි නිකන් හිතමු මිල 101කින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 1.6කින් වෙනස් වෙනවා. කොහොමද එක ප්‍රතිලෝම විදිහට යන හින්දා ඍණ. නේදත් හරි. ඊළඟට අපිට තව සූත්‍රයක් තියෙනවා කතා කරන්න. ඒ සූත්‍රය තමයි ඡාප නම්‍යතා සූත්‍රය. මේ ඡාප නම්‍යතාවය කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රයේ ප්‍රධාන ලක්ෂ දෙකක් අතර. ඒ කියන්නේ ලක්ෂ දෙකක් අතර ඒ පරාසයේ මිල නම්‍යතාවය ගණනය කරනවා නම් අපි පාවිච්චි කරන්නේ මේ ඡාප නම්‍යතාව කියන සූත්‍රය. ඒතර මේ ඡාප නම්‍යතාව සූත්‍රයේට මෙන්න මෙහෙම දේවල් ටිකක් තමයි එන්නේ. arc elasticity demand සමානයි delta QD බෙදීම delta P වැඩි කිරීම P1 ධන P2 Q1 ධන Q2. ඔන්න ඕක තමයි ඡාප නම්‍යතාවයේ සූත්‍රය.
හරි ඒකෙන් අපි ගානන් දෙකක් විතර හදලා අපි ඒක ඔලුවට දාගමු මම මෙහෙම ගානක් දෙන්න පළවෙනි එක අපිට දීලා තියෙනවා ප්‍රයිස් එකයි ක්වොන්ටිටි එකයි මිල 10 20 ප්‍රමාණය 50 අපි ලොකු ගානක් දාගමු 500 250 හරිද 500 400 වගේ දාමු ඔන්න ඔය වගේ ගානක් දීලා තියෙනවා හරිද අපෙන් අහනවා මිල 10ත් 20ත් අතර නම්‍යතාවය ගණනය කරන්න ඒ වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේ කියන්නේ යම් ලක්ෂ දෙකක් අතරනේ යම් ලක්ෂ දෙකක් අතර ඔයා පාවිච්චි කරන්න ඕන ඡාප නම්‍යතාව කියන සූත්‍රය. ඒතර ඡාප නම්‍යතාව සූත්‍රයට ගියොත් ඔයාට මෙන්න මෙහෙම කරන්න පුළුවන් ඡාප නම්‍යතාවේ අපි සූත්‍රයට අදාළව ගණන් ලියා ගමු. එතකොට ඩෙල්ටා QD කීයද? 100යි. හාරසිය රින 100යි මෙතන ධන 10යි. එහෙනම් අපි ඩෙල්ටා QD රින 100යි බෙදීම ධන 10යි වැඩි කරා මිල එකේදී කියන්නේ පළවෙනි මිල 10යි දෙවෙනි මිල 20යි. ඒතර පළවෙනි මිලට අදාළ ප්‍රමාණය 500යි දෙවෙනි මිලට අදාළ ප්‍රමාණය 400යි. ඒතර අපිට මේක හිමීට සුළු කරගන්න පුළුවන්. රින 100 10න් බෙදුවම රින 10යි වැඩි කරා උඩට එනවා 30 යටට එනවා 90. ඒතර උඩ එනවා රින 300 බෙදීම 90 මෙයා කැපුවා 39න් බෙදන්න තියෙන්නේ. 3.33ක් එනවා. අපිට ආන්සර් ගෙනවා රින 3.33. ඒ කියන්නේ මිල එකකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 3.33කින් ප්‍රතිලෝමීව වෙනස් වෙනවා. ඔක තමයි ඒකේ තේරුම. ඊළඟට මම තව එක ගානක් කරනවා. නිකමට හිතන්න අපිට ගානක් දීලා තියෙනවා ඩෙල්ටා QD සමාන 800 රින 10යි පියර කලින් ගානම තමයි. ඔයාලට ඕක කියනවා මෙන්න මේ ලක්ෂ දෙක අතර නම්‍යතාවය ගණනය කරන්න කියලා. ඒතර 800 මෙතන අගේ හොයන්නේ 10න් බෙදලා 80යි. මම ඒක නිකන් ලිව්වා ඔයාලට අමතක නම් ඒක බලන්න. එහෙම අපිට කියනවා මෙන්න මේ දෙක අතර මිල 50ත් මිල 10ත් අතර නම්‍යතාවය හොයන්න කියලා. අපි මේ නම්‍යතා දෙක හොයන්න ඉස්සෙල්ලා මිල 10යි 50යි ප්‍රමාණ දෙක හොයාගෙන ඉන්න ඕනේ. එහෙනම් මිල 50 දී ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? අපි සමීකරණයට ආදේශ 800 රින 10 වැඩි කරේ මිල 50. එතකොට 800 රින 500 සමානයි 300ක ප්‍රමාණයක් අපිට තියෙනවා. මෙතන හොයන්නේ කොහොමද? 800 රින 10 වැඩි කිරීම 10 මිල 10. ඒ කියන්නේ p වෙනුවට 10 ආදේශ කරා නම් හරි. 800 රින 100 කියන්නේ 700යි. මෙතන 700යි. ඔන්න අපිට අවශ්‍ය දත්ත ටික හදාගත්තා. එහෙනම් අපෙන් කියනවා මිල 50ත් 10ත් අතර නම්‍යතාවය හොයන්නේ කොහොමද? අපි දන්නවා ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා p වෙනුවට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ ඍණ 10. මේ පදේට මේ ඍණ 10 ආදේශ කරන්න මොකද b හැදෙන්නේ එහෙම. එහෙනම් ඍණ 10 ගුණ කිරීම මිල 50ත් 10ත් අතර. ඒතර මිල 50 දී ප්‍රමාණය 300යි 10 දී ප්‍රමාණය 700යි. ඒතර අපිට උත්තරයක් ගන්න පුළුවන් ඍණ 10 ගුණ කිරීම උඩට 60 යටට 1000. ඒතර අපිට මේ පැත්තට ගියොත් ඍණ 600 බෙදීම 1000. 6 බෙදීම 10 ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් 0.6යි ඍණ. මේකේ තේරුම තමයි මිල 100%කින් වෙනස් වුණොත් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය 0.6කින් ප්‍රතිලෝමීව වෙනස් වෙනවා. මේ කතාවත් හරි. මම යනවා ඊළඟ සූත්‍රයට. මීනාවල ඊළඟ සූත්‍රය ප්‍රතිශත සූත්‍රය. ඔය ප්‍රතිශත සූත්‍රය කියන්නේ ඔයාලට සමහර වෙලාවට කියන්න පුළුවන් සිගරට් වල මිල 10%කින් ඉහළ ගියොත් සිගරට් පරිභෝජනය 5%කින් පහළ ගියා කියලා. එහෙනම් මේ දෙක අතර ඒ වෙලාවේ නම්‍යතාවය හොයන්න කිව්වොත් අපිට ප්‍රතිශත සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් අපි දන්නවා price elasticity demand සමානයි delta QD percentage බෙදීම delta P
percentage. එතකොට ඒක ඔයාලට ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ප්‍රමාණය වෙනස මිලේ වෙනසින් බෙදුවා නම් ඔයාලට ගානට උත්තරේ එනවා. හරිද? ඔන්න එතකොට අපිට මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ දේවල් ටික කතා කරලා ඉවරයි. මම දැන් යනවා ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ගාන හදන්න. ඒ කියන්නේ සූත්‍රේ පැහැදිලි කරන්න. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආදායම කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක තමයි මේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයෙන් කතා කරන්නේ. එහෙනම් අපි නිකන් හදමු. මේකේ මේ නිර්වචනය තමයි ඩෙල්ටා y කිසියම් percentage එකකින් වෙනස් වෙද්දී ඩෙල්ටා qd කොච්චර percentage එකකින් වෙනස් වෙනවද? ඕක තමයි මේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ තේරුම. ඒතර ඒක හොයන්න පුළුවන් සූත්‍ර දෙකක් තියෙනවා. සාමාන්‍ය සූත්‍රය. ඒක මම එහෙම සාමාන්‍ය කියලා ලියන්නේ නැහැ. මොකද සිලබස් එකේ එහෙම සාමාන්‍ය විශේෂ කියලා නැහැ. සූත්‍ර දෙකයි ඔයාලට තියෙන්නේ. පළවෙනි සූත්‍රය තමයි ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ සමානයි ඩෙල්ටා qd percentage ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා y වැඩි කිරීම y බෙදීම qd. ඒ පළවෙනි සූත්‍රේ. ඒක යටතේ මම ගාණක් හදන්නම්. මෙහෙම හිතන්න. ඔයාලට දීලා තියෙනවා පුද්ගලයෙකුගේ ආදායම සහ පාන් වලට කරන ඉල්ලුම. පාන් වලට කරන quantity of demand එක. එයාගේ ආදායම 10000ක්ව තියෙන කාලේ පාන් ගෙඩි 100ක් මාසයකට පරිභෝජනය කරා. ආදායම 20000ක් වුණාට පස්සේ පාන් ගෙඩි 50යි පරිභෝජනය කරේ. අපෙන් අහනවා මේ අවස්ථාවේදී මේ පුද්ගලයාගේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කොපමණද? එහෙනම් අපි සූත්‍රයට අදාළව බලමු. ඩෙල්ටා qd කියන්නේ ප්‍රමාණයේ වෙනස ඍණ 50යි. ඩෙල්ටා y කියන්නේ ආදායමේ වෙනස ධන 10000යි. එහෙනම් අපි උත්තරේ බලමු. ඩෙල්ටා qd කියන්නේ ඍණ 50 බෙදීම යටට ධන 10000 වැඩි කරා y කියන්නේ පෙර තිබූ ආදායම. ආදායම වෙනස් වීමට පෙර තිබූ ආදායම. එහෙනම් 10000. මේ 20000 වෙන්න කලින් තිබ්බ ආදායම. ඊට පස්සේ qd කියලා කියන්නේ පෙර තිබූ ආදායම යටතේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් 10000 යටතේ ඉල්ලුම් ප්‍රමාණය 100යි. එහෙනම් අපිට පුළුවන් මේ 10000ට මේ 10000 කැපුවා ඍණ 50 බෙදීම 100 කියන්නේ ඍණ 0.5යි. તો ඍණ 0.5 කියන එකේ තේරුම තමයි ආදායම 1 රුපියලකින් නැත්නම් ඒ ආදායම 1% එකකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් මෙතන නම් ප්‍රතිලෝමීය වෙනස් වුණේ අනුලෝමීය වෙනස් වෙන්නත් පුළුවන්. හරි. ඒ ඇවිල්ලා ආදායම් ඉල්ලුම් නම්‍යතාව සූත්‍රය. අපි යමු ඊළඟ සූත්‍රයට. මේකෙත් ඔයාලට ප්‍රතිශත සූත්‍රය දෙනවා. ඒ කියන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ සමානයි ඩෙල්ටා qd percentage බෙදීම ඩෙල්ටා y percentage. ඒතර මේක නම් ඇත්තටම ලොකු දෙයක් නෑ. ඔයාලට තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච percentage එක උඩට දාන්න ආදායම් වෙනස් වෙච්ච percentage එක යටට දාන්න. ඒතර ඔයාලට උත්තරයක් එනවා. ඒක තමයි මේකට අදාළ උත්තරේ. එතකොට දැන් මෙහෙම කේස් එකක් තියෙනවා. මේ ගාන වලට ලැබෙන්න පුළුවන් 0.1 උත්තර, 1 උත්තර, එකට අඩු උත්තර, එකට වැඩි උත්තර ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන උත්තර අනුව අපි භාණ්ඩ වර්ග කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. ආදායම් ඉල්ලුම් නම්‍යතාව බෙදෙනවා ප්‍රධාන කෑලි දෙකකට. එකට අඩු සහ එකට වැඩි කියලා යටින් බෙදෙනවා. ඔයාලට ලැබෙන්න පුළුවන් ධන උත්තර. එහෙම නැත්නම් ඍණ උත්තර. මේ ධන උත්තර ලැබෙනවා නම් අපි කියනවා සාමාන්‍ය භාණ්ඩ. ඍණ උත්තර ලැබෙනවා නම් අපි කියනවා බාල භාණ්ඩ. ඔය බාල භාණ්ඩ කියන්නේ අපේ පර්චේසින් පවර් එක. නැත්නම් මූර්ත ආදායම එන්න වැඩි වෙන්න අපි පරිභෝජනය අඩු කරන භාණ්ඩ. උදාහරණයක් විදිහට පොදු ප්‍රවාහනේ බලන්න. කෙනෙක්ගේ වෙල්ත් එක වැඩි වෙන්න එයා බස් එක යන ප්‍රමාණය අඩු කරලා බයික් එක යනවා, කාර් එක යනවා, එහෙම ප්‍රයිවට් ජෙට් එක හරි යනවා. ඒ වගේ. ඒතර මේ සාමාන්‍ය භාණ්ඩත් කොටස් දෙකකට කඩනවා. එකට වැඩි නම් එකට අඩු නම් එකට වැඩි නම් අපි කියනවා සුකෝපභෝගී. එකට වැඩි නම් අපි කියනවා සුකෝපභෝගී භාණ්ඩ. එකට අඩු නම් අපි කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩ. ඔන්න අහනවා එක්සෑම් එකේ ඔයාලගෙන් පුන අහන ප්‍රශ්න. ආදායම් ඉල්ලුම් නම් තව ධන නම් සාමාන්‍ය භාණ්ඩ, ඍණ නම් බාල භාණ්ඩ, ධන එකට වැඩි නම් සුකෝපභෝගී භාණ්ඩ, ධන එකට වඩා අඩුයි නම් අපි කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා.